ඊයේ රූපවාහිනී සංවාදයකදී වසන්ත සමරසිංහ කියනවා විපක්ෂයේ ඉන්නකොට එක බොරුවක්වත් කියලා නෑලු. ක්ෂණ කාලේ බොරු කියලා නැද්ද? නෑ. එක බොරුවක්වත් කියලා නෑ. නෑ කියන්න බොරු කියපු විපක්ෂ ඕනේ නෑනවනේ. එතනදිම මාධ්‍යවේදියෙක් එයාලා ආණ්ඩුවට ඇවිල්ලා කියපු බොරුවක් ගැනත් කිව්වා. මුලින්ම අපි සාකච්ඡාව චුට්ටක් අහලෙමුකෝ. අපේ රටේ විපක්ෂ નાයක දන්නේ නැත්තම් අඩුම ගානේ බලන්න එපා. අඩුම ගානේ බොරු කියන්න කලින් විපක්ෂ නායක බොරු කියන්න කලින් බලන්න එපා. විපක්ෂ නායක ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊළඟ බොරු කියන්නේ පැහැදිලි කරලා ඉන්න මම. ඔබ ප්‍රශ්නේ ධර්ම චක්‍රයෙන් වහනවා. නෑනේ ධර්ම චක්‍රයෙන් වහනවා නෙමෙයි. අපේ ප්‍රශ්නේ ධර්ම චක්‍රයෙන් වහනවා. ඇයි ධර්ම චක්‍රයෙන් බොරු කිව්වේ නේද? ඔබ කියන්නකෝ ඇයි ධර්ම චක්‍රයෙන් බොරු? ධර්ම චක්‍රයෙන් බොරු කිව්වා කියන්නේ අන්න ඒක දැන් මම කියන්නේ ඒක තමයි. ඔබ දැන් මගෙන් ඇහුවානේ මේක දේශපාලන එකක්. විපක්ෂින කාලේ බොරු කියලා නැද්ද? නෑ. එක බොරුවක්වත් කියලා නෑ. නෑ කියන්න බොරු කියපු. විපක්ෂ ඕනේ ආණ්ඩු පක්ෂින් නැද්ද? රංගවල මහත්තයාගේ උපාධිය සම්බන්ධයෙන් මොකක්ද ආණ්ඩුව කිව්වේ? රංගවල මහත්තයා කතා නැහැ. නැහැ. මම කියන්නේ ඒකනේ. දැන් මේ නෑ මේ දැන් ඔබ ඒකයි මම කියන්නේ ධම්මික. මේ සංවාදයක් හැටියට මම ඉදිරිපත් කරන කරුණු වෙනුවට ඔබ ඒ ගැන නම් කරුණු කතා කරනවා ඒකත් කතා කරනවා. මට දෙන්න මේක පැහැදිලි කරන්න. උදාහරණයක් කිව්වේ. උදාහරණේ නෙමෙයි. හරි. රංගවල මහත්මයාගේ උපාධිය පිළිබඳ කාරණේට අදාළව පැහැදිලි කිරීම ඔහුත් කරලා තියෙනවා. ඒකට අදාළව ඔහු විසින් ඒකට අදාළ කරුණු කියලා තියෙනවා. උපාධියක් තියනවද නැද්ද කියන එකයි මේ බොරුවයි සමාන කරන්නේ කොහොමද? පටල ගන්න එපා. උදාහරණයක් කිව්වා. බොරු ගැන කතා කරද්දී උදාහරණයක් කිව්වා. දැන් ඒ උදාහරණය මේකයි සමාන වෙන්නේ කොහොමද කියන්නේ? නෑ ඔබ ඇහුවේ අපි කිව්ව බොරුවක් කියන්න කියලා නෙමෙයි විපක්ෂයෙන් නැද්ද? ඔබ බොරු කියන්නේ නැහැ තමයි. ඒක ඔබතුමා වෙන්න පුළුවන්. ඔබතුමා අපි වසන්ත සමරසිංහ මහත්තයා කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් ඔබ විපක්ෂ නායක මෙච්චර බොරුවක් කියලා තියෙද්දි සමාජෙට මම මේක හෙළිදරව් කරන්න හදන්නේ. ඔය ඒකත් කියන්නකෝ පුතේ අපි ඒක බාධා කියන්න. හෙළිදරව් කරන්න. එතකොට මේ මාධ්‍යවේදියන්ට අනවශ්‍ය ප්‍රශ්න කියන්නව නෑනේ. රංගලගේ උපාධිය ඒක සම්බන්ධ නෑනේ මෙතන. හරි. ඒ මාධ්‍යවේදියා එක බොරුවයි කිව්වේ. අපි ඔය ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිලා අනුර කුමාර ජනාධිපතිලා කියපු බොරු ටික ඔක්කොම අයින් කරලා වසන්ත සමරසිංහ කියපු බොරු ටික විතරක් අරන් බලමුද? මේක මේ වීඩියෝ එක දිග නිසා තව ගොඩක් දාන්න බෑ. මේ පුළුවන් තරම් කෙටි කරලා මේ ටික පෙන්නන්නේ. නිසා බොරු අල්ලන්න වැඩි ජාතික ජනබලවේග රජයක් ඇතුලේ අනිවාර්යයෙන් ආණ්ඩුව හදලා සතියක් යනකොට 60 70ක් නම් ඇතුළට දාන එක දානවම තමයි. විපක්ෂින කාලේ බොරු කියලා නැද්ද? නෑ. එක බොරුවක්වත් කියලා නෑ. නෑ කියන්න බොරු කියපු. විපක්ෂ ඕනේ ආණ්ඩුව රුපියල් 40ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටර 140ට ලබා දෙමින් ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් 100කට ආසන්න ලාභයක් ලබන එක ලීටරයකින් 140කට වැඩි තෙල් සැපයුමකට සපයන ඉන්දියන් ඔයිල් සමාගම අද අසීමිත ලාභ ලබනවා මේ ආණ්ඩුවේ ආශිර්වාදයෙන්. අපි කියන්නේ වහාම තෙල් මිල අඩු කරන්න. විපක්ෂින කාලේ බොරු කියලා නැද්ද? නෑ. එක බොරුවක්වත් කියලා නෑ. නෑ කියන්න බොරු කියපු. විපක්ෂ ඕනේ ආණ්ඩුව ඊළඟ අයවැයෙන් මේ රටේ සමස්ත පෞද්ගලිකංශ සේවකයාට 140කින්වත් පඩි වැඩි වෙනවා. 85ට සීනි දෙන්න පුළුවන්කම තියෙද්දි අද 135ට මිනිසුන්ට සීනි දෙන්නේ. රුපියල් 45ක් අද ආණ්ඩුව මේකෙන් යාළුවන්ට දීලා තියෙනවා. විපක්ෂින කාලේ බොරු කියලා නැද්ද? නෑ. එක බොරුවක්වත් කියලා නෑ. නෑ කියන්න බොරු කියපු. විපක්ෂ ඕනේ ආණ්ඩුව මිනිස්සුන්ට බත් වේල කන්න දෙන්න වී මෝල් ටික තියෙන වී ටික එන නරන් කියන්න එපා. රයිට් වී වල මිල මෙච්චරයි මේ තැන් වල මෙච්චර වී තියෙනවා නම් දෙන්න කියලා. දෙන්න බෑ. ගිය ආණ්ඩුවෙන් වහ වෙච්ච තෙල් මිල සූත්‍රය මේ ආණ්ඩුවට රහ වෙලා දැන්. දවස ගානේ බඩු මිල වැඩි වෙනවා. සතිය ගානේ බඩු මිල වැඩි වෙනවා. හැබැයි පඩි වැඩි වෙන්නේ නැහැ. මොන කයියක්ද මේ ගහන්නේ? මොනාහරි කරනවා කියපු දේවල් නොකර ඉන්නවද? කරනවා කියපු දේවල් නොකර තියනවද? අපිට කියපු බොරුවක් කියන්නේ නැතුව බොරු කියනවා යන්න එපා. කොහොමද බොරු ටික? තව බොරුවක් පෙන්නන්නද? මේක බලන්න. මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා. මම උදේට ඕනක බලන්න දැම්ම ගත්තේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා අභියෝගය බාරගන්න මම අභියෝගය බාරගන්නවා. මාධ්‍ය සාකච්ඡාවක් බාරගත්තනේ අභියෝගේ. මම අභියෝගය බාර ගන්නවා. මේ ණය ප්‍රතිහුගත කිරීමෙන් බැංකුව වැටෙනවා. බැංකුව බංකොලොත් දෙනවා කියලා කිව්වා. හරි. දැන් හැබැයි ඒකට ඒ බැංකුව ණය ප්‍රතිහුගත කරන්න කියලා නෑ. බිලියන 2500ක් කපන්න මේ හදන්නේ. බැංකු පද්ධතිය වැටෙනවා. රක්ෂණ සමාගම් වැටෙනවා. සේවක අර්ථසාධක කර්මදල බාරකාර අන්දුල සේවකයන්ගේ 120ක් සල්ලි නැති වෙනවා. ලක්ෂ 30ක් මිනිස්සුන්ගේ සල්ලි. ඇයි වසන්ත සමරසිංහ ජනප්‍රියම් බොරුව? පවුන් අණුවේ චිචිගේ බල්ලගේ මාලේ ඒකත් අහලින්. මහින්ද රාජපක්ෂගේ පොඩි පුතාගේ බල්ලයි කරේ තියෙන පවුන් 90ක චේන් එකක්. පවුන් 90යි කාගේ සල්ලිද හොරකම් කරපුවා. රොකට් ආපු මෑන්නේ පොඩි පුතා. රොකට් රෝහිත ඕන් බාපු තැන් කොඩිය ගාලා චීනේ රොකට් එකේ ඩොලර් මිලියන 332ක් වියදම් කරා කිව්වා. අද චීනෙත් හොයන කොඩිය රොකට් එක ගිය තැන කොහෙද කියලා. මු ගණන් පේල් ඕ ලෙවල් ගණන් පේල් කියන කලා කරන්නවත් දෙන්නේ අඩුම ගානේ. කොහොමද මු රොකට් සයන්ස් ගැන කතා කරේ? දැන් මෙයා කියව බොරුවක්
මෙයාලගේ ජනාධිපතිව කියනවා බොරු කිව්වේ කියලා. ඒක අහලා බලමුකෝ. මහා පරිමාණ මෝල් හිමියන් ළඟ සහල් තියෙනවා. ඔබතුමා දෙබරට ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා. ගල් ගහපුවාම වදිනවා කියලා මතක තියාගන්න. අනිනවා හැමතැනින්ම. ඔය මහා පරිමාණ කීප දෙනෙක් හංගන් ඉන්නවා කියන එක මම කියන්නේ ඒක බොරුවක්. මහා පරිමාණ මෝල් හිමියන් ඒගොල්ලෝ මෝල් වලට තොග රැස් කරලා තියෙන්නේ බැංකුවලින් ණය අරගෙන. ඒගොල්ලෝ ගාව ස්ථිර රැකියාව කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ මෝල ඒගොල්ලෝ ගබඩා කරගෙන මෝල දුවන්නේ නැතුව ඉන්න ඒගොල්ලෝ පාඩුයි. රුපියල් 2ක් පාඩුවට දෙන එක ලාභයි දවසක් වහලා තියනවට වඩා. ඒ නිසා මේ මෝලේ ධාරිතාව තියද්දි ගබඩාවල වී තොග ගහගෙන ඉන්නවා කියන බොරු. මේ ටිකයි තව තියෙන අර නාමල් රාජපක්ෂගේ උපාධිය මේ උපාධිය හොරට ලිව්වා කියලා එක්කෙනෙක් ගේනවා කිව්වා. ඒ මිනිහයාම කිව්වා බොරු කියලා. ඊට පස්සේ තව කොච්චර කෝටි 27 හම්බුනේ හැටි කිව්වා. ඊට පස්සේ කෙසෙල් කැම් ඩිකියට දාපු ඒවා ගැන කිව්වා. ඒ වගේ බොරු නම් කන්දරාවක් වසන්ත සමරසිංහ කිව්වා. වසන්ත සමරසිංහ හිතන් ඉන්නේ යාලගේ ඩෝපිලට වගේ අපිටත් මේ කිසි දෙයක් මතක නැහැ කියලා. මහත්තයෝ ඔහෙලා කියපු බොරු එක මතකයි. ඒ එක වීඩියෝ තියෙනවා. හරිද? ඒ වීඩියෝ හොයා ගන්න පුළුවන්. ඔයාලා හිතන්නේ ඔයාලගේ ඩෝබිලා වගේ අපිව රවට්ටන්න බෑ. හරිද? අපේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ. එකපාරයි රැවටුනේ මිනිස්සු. ආයි රැවටෙන්නේ නෑ ඔයාලගේ. ඔයාලා ඔය කියන බොරු වලට ඔය කරන හොර වැඩ වලට ඊළඟට හිරේ යන්න බලන් ඉන්න. බොරු කියලා හරියන්නේ නෑ. මං ඒවා කිව්වේ නෑ කියන්න බෑ. තියනවා මේවා.